පත්‍රඥානයේ දේවාශිර්වාද කරනවා දේවාරම්භයන්ට ලැබේවා. එහෙනම් මාගේ ලංකාවාසීන් පරිවර්තවාසීන් පත්‍රඥානයේ දේවාශිර්වාද ලැබේවා. එහෙනම් මේ ආයතන දෙන්නා වූ අපේ උපන්දින අපේ සංස්කෘතික අපේ රාष्ट्र අපේ උපන්දින ලංකාවාසීන් ප්‍රවාසීන් වරන්දරුන්ගේ දුර වේවා. එහෙනම් මේ වරන්දරුන් දලෝවාසීන් කරන්නා වූ රැකී ආරක්ෂා සියල්ලන්ගේ දින සාර්ථක වේවා. පත්‍රඥානයේ උපන්දිනවස් බඳෙන් සාර්ථක වේවා. එහෙනම් මාගේ වරන්දරුනි හරියාකාර මම පවසන්නේ හරියාකාර ආදීනේ පත්‍රඥානියන්ගේ උතුම්නෝ පත්‍රඥානියන් උතුම්නෝ බලයක් හදවගත්තේ හැටි මගේ දරුවනි හරියාකාර ඒ පරිපූර්ණ කියනා වූ රටේ තමයි ජීවත් වුනේ පත්‍රඥානියෝ කොහොමද එහෙනම් කොහොමද කියන්නේ මගේ දරුවනි හරියාකාර ඒ සිටුවරගේ පුතෙක් ඉතින් පත්‍රඥානියන් මේ සිටුවරයාගේ පුත්‍රයා විවාහ කරගත්තාගෙන් පස්සේ ඒ විවාහයට තිබ්බ ආදරේ වැඩිකම තාලේ වැඩිකම මගේ දරුවනි පත්‍රඥානියන්ට තමරම් පාසලක් එම තමරම් පාසලක ඇතුළත නිර්මාණිකේ දාලා තමරම් පාසලක් ආදරේ වැඩිකමට හදලා දුන්නා මගේ දරුවනි පස්සේ හරි ආකාරයේ ඒ පරිපූර්ණ කියනා වූ රටේ මගේ දරුවනි එහෙනම් රාජ්‍යයේ රජතුමාගේ දේවියගේ පාසලක් ඒ කාලේ ඒ වගේ ඒ කාලෙම හැදුවා මගේ පුතේ එහෙනම් ඒ රාජ දේවියගේ සලඹ එහෙනම් ඒක තමරම් සලඹක් ඒ වුණාට මගේ දරුවනි ඒ රාජ්‍ය රජතුමාගේ දේවියගේ තිබ්බේ පාසල බැතුලේ මුතු මගේ දරුවනි පත්‍රඥානියන්ගේ පාසලේ තිබ්බේ නිර්මාණිකේ එම රාජ්‍ය දේවියගේ පාසලේ තිබ්බේ මුතු මගේ දරුවනි ඉතින් ඒ ආකාරයට එම පාසලම රාජ්‍ය භාණ්ඩාගාරයේදී ඒ ආකාරයේ රන්කරුවගේ අතෙන් නැති වෙලා තිනවා ඒ කියන්නේ රන්කරුවා හොරින් ගෙනවිත් තිනවා රන්කරුවගේ ගෙදර. ඉතින් මේ ආකාරයට එක් පාසලමයි රාජ්‍ය දේවියගේ ස්ථානයේ රාජ්‍ය භාණ්ඩාගාරයේ තිබ්බේ. ඉතින් මේන් පස්සේ හරි ආකාර කොහොලන් කියනවා වූ එම ශ්වාන් පුරුෂයයි පත්‍රඥානියමේ දුකි දුප්පත් වුණා. ඊන් පස්සේ ඒ දෙන්නාගේ අතේ මිල මුදල් නැති වුණා. ඊන් පස්සේ පත්‍රඥානියන් වුණොත් ඒ කොහොලන් කියනවා වූ ශ්වාන් පුරුෂයාගේ අතට ඉතුරු වුණේ මේ පාසලම පමණයි මගේ පුතේ. එහෙනම් මේ ආකාරයට පත්‍රඥානියන් ඒ පාසලම දීලා ජීවා කොහොලන් කියනවා වූ ශ්වාන් පුරුෂයාට මේ ඒ රංකරුවට විකුණලා රංකරුවගේ මුදල් රැගෙන හරි ආකාර දිනුවක් ලැබුණු කියලා ඒ ආකාරයට දුන්නා. ඊන් පස්සේ කොහොලන් ගියේ අර රාජ්‍ය භාණ්ඩාගාරයේ හොරගම් කරපු රංකරුව ගාවටමයි ඒ වුණාට ඒක කොහොලන් දන්නේ නැහැ. ඊන් පස්සේ කොහොලන් දන්නේ නැහැ. ඊන් පස්සේ කොහොලන් ගිහලා ඒ රංකරුවටම මෙම රම්බාණ්ඩයක් දීලා පාසලක් දීලා මගේ පුතේ හරි ආකාරයේ රංකරුවටම දීලා මේකට මුදලක් දෙන්න කිව්වා මේකේ වටිනාකම දෙන්න කිව්වා මේ රංකරුව බල්ලේ ඉවරලා හරි පස්සේ දෙන්නම් කියලා කොහොලන් ඒ ස්ථානයේ ඉන්න කියලා රඳවලා වෙනත් කෙනෙකුත් ඒ රාජ්‍යයට යවලා හරි ආකාර මගේ පුතේ ඒක තේලම කිව්වට අර රාජ දේවියගේ පාසලම හොරකම් කරේ කොහොලන් කියලා මගේ පුතේ මේ කතාව ගොතලා හරි ආකාර මගේ පුතේ ඊට පස්සේ මේකට මුදලක් දෙන්න බෑ කියලා යන්න කිව්වා සිව කෝවිලට ඒ කියන්නේ ඒ තියෙන පරිපූර්ණ තියෙනා වූ උතුම් කෝවිල ගලමඟ තියෙනා වූ පරමශිව කෝවිලට යන්න කිව්වා එතන සල්ලි රැගෙන එන්නම් කිව්වා ඊට පස්සේ එතන සල්ලි නෙමෙයි රැගෙන ගියේ මගේ පුතේ රාජ්‍යයේ ඉන්නා වූ හරි ආකාර ඒ සේවකයන් රැගෙන ගිහිල්ලා කොහොලන් අල්ලගත්තා කොහොලන් අල්ලගෙන ඒ ස්ථානයේ ඒ අරංකරුවා කියලා කොහොලන් ඒ ස්ථානයේ ප්‍රතිමා විසින් මැරෙව්වා එහෙනම් ඊට පස්සේ මගේ පුතේ අර පත්‍රඥානියන්ට ආරංචිය ගිහින් පත්‍රඥානියන් ඒ ස්ථානයට ආවා ඊට පස්සේ ඇවිදින් මගේ පුතේ හරි ආකාර එතන බලුවම් පත්‍රඥානියෝ කොහොලන් මියදිලා දිනවා ඊට පස්සේ එම රාජ්‍යදේවියට දොස් පවසලා එහෙනම් රාජ්‍යදේවියගේ අතේ තිබ්බ පාසල බැදලා අරගෙන මේක මගේ පාසල බයි කියලා ඉතින් පත්‍රඥානියෝ පොළොවේ එම ගලමතේ ගිහුවා මගේ පුතේ ගලමතේ ගහනකොටම පත්‍රඥානියන්ගේ සරම් මාලාවේ තිබ්බේ එම දේවියගේ සරම් මාලාවේ තිබ්බේ මුතු පත්‍රඥානියන්ගේ සරම් මාලාවේ තිබ්බේ නිල්මාණිකේ ඉතින් නිල්මාණිකේකට ගල හැමතැනම විසි වුණා මගේ පුතේ ඊට පස්සේ එම කේන්ති මතන අනිස් සරමත් ඉල්ලගෙන මේක තමයි උඹේ සලඹ කියලා ගැහුව පුතේ පොළොවේ එම දේවියගේ සලම ගැහුව පොළොවේ ගහනකොට මේකේ මුතු තිබ්බේ ඉතින් දේවියට සිහි නැති වෙලා ගියා මගේ පුතේ පත්‍රඥානියන් එම කෝපයටම මගේ පුතේ ශ්වාන් පුරුෂයා මරපි කෝපයට වම්පියවරු පත්‍රඥානියන් ශිව දෙවියන්ගෙන් ඉල්ලලා අග්නි දේවතාවුන්ගෙන් ඉල්ලලා වම්පියවරු අග්නි දේවතාවුන්ට පොරොන්දු කරලා
වම්පියවරු එම ගලමතේ ගහලා මගේ පුතේ හරි ආකාරයෙන් ඉල්ලුවා අපා දෙක සතුන් ඉතුරු කරලා කිරි මවුරුන් කිරි සතුන් ඉතුරු කරලා ඉතුරු සියල්ලක් ගිනිබත් වේවා කියලා මුළු පරිපූර්ණ ගිනිබත් වේවා කියලා ඉල්ලුම් කරා. ඒ ආකාරයට ශිව දෙවියන්ගේ බලයෙන් අග්නි දේවතාවුන්ගේ බලයෙන් එම පරිපූර්ණ ගිනිගත්තා මගේ පුතේ. එහෙනම් මගේ පුතේ පතින් මෑණියෝ කියන්නේ උතුම් පතිවෘත්තියක් දරාගත්ත මෑණි කෙනෙක් මගේ පුතේ. එහෙනම් පතින් මෑණියන්ට මගේ පුතේ පහමල් පූජා කරලා හවස 6ට පහන් පූජා කරලා මගේ පුතේ ඉල්ලුවොත් ඒ ආකාරයට ඉල්ලුම් ඊට වෙනවා ඒකාන්තයෙන් සත්‍යයි මගේ පුතේ. ඉතින් පතින් මෑණියන් සමග අපි ගනුදෙනු කරනවා නම් මගේ පුතේ පතින් මෑණියන්ගේ වර්ණකින් කිරණකින් අපි ගනුදෙනු කරනවා නම් මගේ පුතේ අපි අංක 1 බොරු කීමෙන් වලකින්න මගේ පුතේ. අංක 2 සුරාගෙන් වලකින්න මගේ පුතේ. අංක 3 මගේ පුතේ දුම්පානයෙන් වලකින්න මගේ පුතේ. ඒ ආකාරයට වැඩි වෙලා හරි ආකාර පතින් මෑණියන්ගේ තමන්ගේ අංක 4 තමයි පතිවෘත්තිය ධර්මයේ ශක්තිමත් වෙන්න ඕන මගේ පුතේ. පතිවෘත්තිය ධර්මයේ බලය තමයි පතින් මෑණියන්ගේ ආශිර්වාදයෙන් නිරන්තරයෙන් ලැබෙන්නේ මගේ පුතේ. ඉතින් මේ ආකාරයට මගේ පුතේ පතින් මෑණියන්ට කහමල් පූජා කරලා පතින් මෑණියන් හරි ආකාර අඳහරගෙන ඉන්න දරුවන්ට කිසිම මොහොතක කිසිම වෙලාවක වරදින්නේ නැහැ පුතේ. ඒකාන්තයෙන් සත්‍යයි. මම නැවතත් කියනවා මගේ වරන් දරුවන්ට පතින් මෑණියන්ගේ දේව ආශිර්වාදයෙන් නිරන්තරයෙන් ලැබේවා. ලංකා වාසීන්ට ලොකු වාසීන්ට පතින් මෑණියන්ගේ දේව ආශිර්වාදයෙන් නිරන්තරයෙන් ලැබේවා. එහෙනම් මගේ පුතේ හරි ආකාරයෙන් මේ වගේ තවත් වීඩියෝ හදන්න. එහෙනම් ඔබ වහන්සේ මේ වගේ වීඩියෝ හදලා නැවත ඔයාලට බලන්න. ඒ වගේ දාන්න මාව ෆලෝ කරන්න, ලයික් කරන්න, බෙල් කරන්න මගේ පුතේ. නිරන්තරයෙන්ම පතින් මෑණියන්ගේ දේව ආශිර්වාදය මගේ දරුවන්ට ලැබේවා.